මේ රටේ බොරුව රජ්‍ය වෙලා ඇත්ත බිමට වැටිලා දහම කියපු දේවල් අපිම අමතක කරලා හැමතැනම අසාධාරණනේ නීතියත් අන්ධයි ඇත කතා කරම මිනිහට ලෝකෙම විරුද්ධයි බොරුවට වටිනාකම ඇත්තට වටිනාකම නෑ මේ සමාජය ඇත්තටම ජීවත් වෙන්නේ කොහොමද කියලාවත් තේරෙන්නේ නෑ මිනිසුන් අතරත් බොරුව හිනාවත් වංචාව මුවින් හරි කියලා හිතෙන් තියෙන්නේ කපටිකම උදේ දාන පොරොන්දු රැටම බින්දෙනවා මේ රටේ ඇත්ත බොරුව අතින්ම මරෙනවා පාර්ලිමේන්තුව බලදියේග ජංගමඩුවා කතා බරයි වැඩ නැ ජනතාව බද බොරුවා ඇමතිවරු හොරු හොරකම කරන නීතිකාරයෝ රට කනවා රද විකුණලා hina වෙන මූණු කාරයෝ රජයක් විදිහට වැරදි විද්ද වැරදි බරුවේ කඩපු අතිවාරම් ඉක්මනටම කඩා වැටේ ස්වභාවික විපත් එන්නකොට කියනවා අහම්බයක් නෑ එක අහම්බයක් නෙමෙයි එක කර්මයක් උරුම රජ කරද්දී ඇත හඳනවා මේ රටේ විනාශය අපිම හදනවා දහම අවලේ කරලා අපිම වැරදි කරලා ඊට පස්සේ අහනවා අයි වෙනම වෙන්න කියලා හෝ වහන හාගතක කරලා නා ඊට පස්සේ අහනවා අයි වෙනම වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කලින්ම කියලා තියෙනවා මහා සාල සූත්‍රය සිහින 16 තුල ලියලා තියෙනවා රජය අධර්මෙන් ගියොත් රටට විපත් වෙනවා මිනිස්සු අසත්පුරුෂ නම් ලෝකෙම කම්ප වෙනවා මේක කතා නෙමෙයි මේක දේශනාවක් අපි අහලා නෑ ඒක යද්ද මේ විනාශයක් දහම පොත්වල දේශන වේදිකාවේ නමුත් ක්‍රියාවේ නෑ ඒකයි රට වැටෙන්නේ කංවතුර ගැලුවා මිනිස්සු අසරණ වුණා ඒ වෙලාවෙ කුරිලුකම එළියට පැනලා ආවා ගොඩට ආපු මාළු අල්ලගෙන කැපුවා ආහාර නෙමෙයි එක කුරිරු සිත් පෙන්නුවා ස්වභාවික විපත් අතර අපේ කුරිරු මූණ මිනිසු මිසු නෙමෙයි හග හැසිරෙන ලෝකෙක රූපය මේක තමයි යත්ත කටුක සත්‍යය ලංකාවේ මිනිසුම පෙන්නුවා තමන්ගේ හැටි අපි හැමෝම නෙමෙයි එකත් කියන්න ඕන අසරණ මිනිසුන්ට උද කරපු හදවත් තියෙනව තමන්ට නැතිවත් අනුන්ට දුන්න අපේ අය නිසා තාමත් මේ රටට තියෙනවා හුස්මත් අඳුරු ලෝකෙක ආලෝකය පොඩි හරි තියෙනවා බොරුව අතරත් එක්ක තාමත් හුස්ම ගන්නවා රට බෙරන්නේ ඇමතිවරුන්ගේ නෙමෙයි ඇත්තට ඉන්න මිනිස්සු නිසා තමයි